ඕනෑම සංවර්ධිත රටක ආර්ථිකයේ සහ සංවර්ධනය කොඳුනාරටිය කාර්යක්ෂම පොදු ප්‍රවාහන පද්ධතියක්. ජනතාවගේ කාලය, ශ්‍රමය සහ මුදල් ඉතිරි කරන පරිසරයට හිතකාමී ප්‍රවාහන සේවාවක් කියන්නේ දියුණු රටක ප්‍රධානතම ලක්ෂණයක්. අන්නේ දියුණු සංස්කෘතිය දෙසට ශ්‍රී ලංකාව තැබූ දැවැන්තම පියවරක් තමයි මෙට්‍රෝ බස් සේවාව. 2026 අප්‍රේල් මාසයේදී බස් රථ 10කින් ආරම්භ කරපු මෙරට මෙට්‍රෝ බස් සේවාව මේ මාසේ 28 වෙනිදා වෙද්දී තවත් බස් 104ක් එකතු වීමට නියමිතව තිබෙනවා. ඒ කියන්නේ මේ වෙද්දී ලංකාවේ බස් 114ක් මෙට්‍රෝ බස් සේවාවක් විදිහට ක්‍රියාත්මක වීමට නියමිතව තිබෙනවා. මෙය හුදෙක් බස් රථ කිහිපයක් පාරට දැමීමක් නෙවෙයි. පහත් පතුල සහිත තාක්ෂණය නිසා මෙතෙක් කාලයක් පොදු ප්‍රවාහනයෙන් අත්හැරී සිටි ආබාධිත පුරවැසියන්ට, වයෝවෘද්ධයින්ට සහ ගැබිණි මව්වරුන්ට ගෞරවනීය ලෙස ප්‍රවාහන අයිතිය ලබා දීම. සම්පූර්ණයෙන්ම වායු සමීකරණය කළ සුවපහසු බස් රථ සේවාවක්. LMT Go app එක හරහා බස් රථයේ එන වෙලාව සජීවීව බලා ගැනීමේ පහසුකමක් වගේම නගරයේ තදබදයට හොඳම විසඳුමක් මෙයින් ලැබෙනවා. දැනට මෙම සේවාව මාකුමුර ප්‍රවාහන මධ්‍යස්ථානයේ ඉඳලා පිටකොටුව දක්වත් කඩවත දක්වත් ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම මහරගම අපේක්ෂා රෝහල, කොළඹ ජාතික රෝහල වැනි ප්‍රධාන රෝහල් අසලින් දහවනය වන නිසා දිනපතා ප්‍රතිකාර සඳහා පැමිණෙන දහස් සංඛ්‍යාත ජනතාවට මෙය ලොකු අස්වැසිල්ලක් වෙලා තියෙනවා. ඇතැම් පුද්ගලික බස් සංගම් මගින් නැතිවෙයි කියන බයෙන් මේ ව්‍යාපෘතියට දෝෂාරෝපණය කළත් එය සම්පූර්ණයෙන්ම වැරදි මතයක්. අර මෙට්‍රෝ බස් කියලා ගෙනල්ලා තියෙනවානේ. කරුණාකරලා ඒව වීඩියෝ කරලා දාන්න. තා බස් එක මම ඉල්ලීමක් කරන සීළු මාධ්‍යවලට උදේ ඉඳන් මේ බස් එකේ උදේ ඉඳන් අවසරකම් නගිලා ඉන්න ඕන. කොච්චර ජනතාවක් යනවද? මොකද එක බස් එකකින් දවසට රුපියල් ලක්ෂයක් ආණ්ඩුව වෙනුවෙන් අයින් කරන්න ඕන. පියදන්සා ඔක්කොම වෙන ලක්ෂයක් අයින් කරන්න ඕන. මේ පොඩි බස් අපේ සාමාන්‍ය බස් එක්ක අපේ ලංකාව කියලා යුරෝපේ නෙවෙයි. මේ ලංකාව. කවුරු හරි හිතනවා මේක යුරෝපේ කියලා ඒක මිත්‍යාවක්. ඒක ලංකාවේ දුප්පත් සාමාන්‍ය මිනිස්සු ඉන්නේ. ඒ නිසා ඒ පැත්ත බලන්න ඕන. ඒක යුරෝපේ නිකන් බොරු සෝපන දාලා යුරෝපේ වගේ පෙන්වන්න ගිහුවාම නොකා. මෙට්‍රෝ බස් සේවාවෙන් සිද්ධ වන්නේ මගින් නොදුරා ගැනීමක් නෙවෙයි. තමන්ගේ පෞද්ගලික වාහනවලින් පාරට බැස නගරය තදබද කරන ජනතාව නැවත පොදු ප්‍රවාහනය වෙත ආකර්ෂණය කර ගැනීමක්. එකම මාර්ගයක තරඟයට දුවන බස් සංස්කෘතිය වෙනුවට ජනතාවට ගුණාත්මක සේවාවක් ලබා දීම තමයි මෙහි අරමුණ වෙලා තියෙන්නේ. රටක් විදිහට අපි ඉදිරියට යන්න නම් මෙවැනි නවීන සහ විනයගරුක ප්‍රවාහන පද්ධතියක් මේ රටවල් වලට අවශ්‍ය වෙනවා. අපට ලැබුණු මේ වටිනා ජාතික සම්පත විනාශ වෙන්නට නොදී පිරිසුදුව සහ සුරක්ෂිතව ආරක්ෂා කර ගැනීම අප සියලු දෙනාගේම වගකීමක්. විශේෂයෙන්ම ආබාධිත පුරවැසියන්ට විතරක් නෙවෙයි, මේ කොළඹ නගරයේ ආශ්‍රිතවත් කොළඹ නගරයෙන් පිටතත් මේ මෙට්‍රෝ බස් සේවාව ක්‍රියාත්මක කිරීමට නියමිත බව තමයි දැනට ආරංචි වෙන්නේ. මේ බස් රථ සියල්ලම දහවනයට එකතු වීමත් එක්ක තමන්ගේ පෞද්ගලික වාහනය ගෙදර තියලා ඉතාම පහසුවෙන් සහ ආරක්ෂිතව මෙට්‍රෝ බස් එකකින් කොළඹ නගරයට එන්න ජනතාව හුරු වෙනවා සුවපහසු ප්‍රවාහන සේවාවක් ලැබෙන නිසා. එහි ප්‍රධානතම ප්‍රතිඵලය වෙන්නේ ඉදිරියේදී කොළඹ නගරයේ පවතින දරුණු රථවාහන තදබදයට සහ පරිසර දූෂණයට ඉතාමත් සාර්ථක විසඳුමක් ලැබීම. කැටියම කිව්වොත් මෙය සමස්ත ලංකාවාසී හැමෝටම තමන්ගේ ප්‍රවාහන අත්දැකීම නවීන ලෝකයට ගැලපෙන විදිහට වෙනස් කරගන්න ලැබුණු රත්තරන් අවස්ථාවක්. ඒ නිසා අප සැමගේ වගකීම තමයි මෙවැනි පහසුකමක් අපේ රටේ අනාගතය වෙනුවෙන් ආරක්ෂා කර ගැනීම. Thank you.